කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ රිදවන්න එපා මේ තරම් කතාවේ 8 වෙනි කොටස. ඉතින් අද කොටස කියවලා ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු කතාවට. මොකක්ද ආශේරා කරේ ඔයා? අපේ ඔෆිස් එකේ ඔයා තමයි පළවෙනි පාරට මේ විදිහට ප්‍රසන්ටේෂන් එකක්වත් නැතුව නිකන් ගොඩේ තාලෙට මේ වගේ දෙයක් කරේ. ඔයා නිසා මේ ප්‍රොජෙක්ට් එක අපිට අනිවාර්යයෙන්ම නැති වෙන්න පුළුවන්. සර්ට තිබුණා එක හොඳ වගකීමක් ගන්න පුළුවන් කෙනෙක්ට දෙන්න. හැමෝම අශේරට එක එක දේවල් කියාගෙන ආවා. අනේ පින් සිද්ධ වෙයි. කරුණාකරලා ඔයාලට මෙතනින් යන්න පුළුවන්ද? ප්‍රසන්ටේෂන් එක හදන්න කොච්චර මහන්සි වුණාද කියලා දන්නේ මම විතරයි. කියන අයට නම් 1000ක් කතා කියන හරිම ලේසි. මටත් දැන් තියෙන ප්‍රශ්නේ මම පෙන් එකකත් දාගෙන ඇවිල්ලා ඔෆිස් ලැබ් එකේ දාලා තියපු ප්‍රසන්ටේෂන් එකට මොකද උනේ කියලයි. මම හොයාගන්නම්කෝ. අශීර තරහින් කිව්වේ තවත් අහිංසක විදිහට හිටියොත් හැමෝම තමන්ව තව තවත් පාගලා දාන නිසයි. බලන්නකෝ අහිංසකී වගේ හිටියට මෙයාගේ කටේ සද්දේ වැරදි කරලා ඒ මදිවට තව කියවගෙනත් එනවනේ. එහෙම කිව්වේ රූපිකා. අශීර රූපිකා දිහා බලන්නෙවත් නැතුව අයෝමිට ආපහු කෝල් එකක් ගත්තා. හෙලෝ නංගි, කොහොමද? අද වැඩේ හොඳට කරා නේද? අයෝමි අශීරගෙන් එහෙම ඇහුවා. අනේ අක්කා බලන්නකෝ වෙච්ච දේ. අශීර එහෙම කියලා උන දේවල් සේරම අයෝමිට කිව්වා. කමක් නෑ නංගි, ඔයා දුක් වෙන්න එපා. මං ගාවත් ප්‍රසන්ටේෂන් එක නෑනේ. නැත්තම් මං ඔයාට ඒක එවනවා. අයෝමි එහෙම කිව්වා. අයියෝ, අකගාව නැද්ද ඒක? මං හිතුවේ අකගාව අනිවාර්යෙන්ම ඇති කියලයි. තිබුණා නම් අනිවාර්යෙන්ම ඔයාට දෙනවනේ කෙල්ලේ. දැන් ඕක හදන්න මහන්සි වෙන්න එපා. සර් යාලට මොකක් හරි කියයිනේ. මං එහෙනම් තියන්නම් නංගි. කකුල තාම හොඳ නෑ. අනේ සොරි අක්කේ, මට මේ ප්‍රශ්නෙත් එක්ක ඔයාගේ කකුලේ තත්ත්වය කොහොමද කියලාවත් අහන්න බැරි වුණානේ. අශීර ගොඩාක් දුකින් එහෙම කිව්වා. ඒකට කමක් නෑ නංගි. පරිස්සමින් වැඩ ටික කරන්නකෝ එහෙනම්. එහෙම කියලා අයෝමි ෆෝන් එක තිබ්බා. අයෝමි අක්කානේ මේ ප්‍රසන්ටේෂන් එක කරන්න හිටියේ. ඉතින් එයා ගාවත් ප්‍රසන්ටේෂන් එක නෑ කියන්නේ පුදුමයි ඉතින්. එහෙම කල්පනා කරපු අශීර ආපහු ප්‍රසන්ටේෂන් එකක් හදන්න පටන් ගත්තා. ඔක්කොම විස්තර ටික පැහැදිලිවට දාලා අදාළ පින්තූර ටිකක් දාලා ප්‍රසන්ටේෂන් එක පිළිවෙලට හදන්න අශීර ගොඩාක් මහන්සි වුණා. හවස් වෙද්දී අශීර වැඩ ටික ඉවර කරලා ප්‍රසන්ටේෂන් එක ඊමේල් කරා. ඊට පස්සේ අශීර සයාෂ්ව හම්බෙන්න ඔෆිස් රූම් එක ගාවට ගියා. කෙල්ල දොර ගාව ඉද්දිම දොරත් ඇරගෙන එළියට යන්න ආවේ සයාෂ්. මොකද මේ දොර ගාව දොරටු පාල වගේ හිටගෙන ඉන්නේ ආ? මාව හම්බෙන්න ආව නම් ඇතුළට එන්න දන්නේ නැද්ද? සර්, මම ප්‍රසන්ටේෂන් එක හදලා එයාලට ඊමේල් කරා. මොකක්? කෝ තමුන් මට ඒක පෙන්වන්නේවත් නැතුව ඊමේල් කරාද? මොන බහුබූතයක් කරලාද දන්නේ නැහැ ඒකට. අනේ මන්ද අශේරා තමුන්ට නම් පිස්සු ඇත්තටම. බලමුකෝ ඒ මිනිස්සු මේ ප්‍රොජෙක්ට් එක රිජෙක්ට් කරොත් ඒකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන තමස තමයි අශේරා. සයාෂ් තරහින් පුපුර පුපුර කිව්වා. අයියා ඔයා යන්නද හදන්නේ? එහෙම කියාගෙන එතනට ආවේ ආවිෂ්ක. මල්ලි ඔයා මොකද මේ වෙලාවේ? සයාෂ් එහෙම ඇහුවේ වෙලාව 3ක් පහු වෙලා නිසායි. මම ආවා අයියා, මගේ යාළුවවත් බලලා යන්න පොඩ්ඩක්. ඇත්තද? මල්ලි මේ පිස්සු හොල්මන හොඳ වැඩක් කරාද? ආපු එකේ ඔක්කොම විස්තර ටික අහගෙන යන්න. මේ මම යනවා. අද මට පාටි එකක් තියෙනවා. මම මගේ රූම් එක ඕපන් කරලා තියන්නද? සයාෂ් ආවිෂ්කගෙන් එහෙම ඇහුවා. එපා අයියා, මම තව ටිකකින් යනවා. ඔයා පරිස්සමින් යන්න එහෙනම්. සයාෂ් ගියාට පස්සේ ආවිෂ්ක අශේර දිහාවට හැරුණා. මොකක්ද අශේර මේ වුණා කියන්නේ?
එන්නකෝ අපි කැෆටේරියා එක පැත්තට ගිහින් මොනවා හරි බොන ගමන් කතා කරමු. අවිෂ්ක එහෙම කියලා අශේරව එක්කන් ගියා. දැක්කද අරකේ අවිෂ්ක සර්ව අල්ලගෙන තියෙන හැටි? රූපිකා ඉරිසියාවෙන් එහෙම කිව්වේ සඳනී එක්ක. අපි බලමුකෝ රූපිකා. එයාට වැඩි දවසක් නටන්න බැරි වෙයි හොම. ඒ මොකද? නෑ ඉතින් දැන් බලන්නකෝ අද වුණත් කරපු දේ. කිසිම වගකීමක් නැති විදිහටනේ වැඩ කරන්නේ. සඳනී එහෙම කිව්වා. හම්මෝ ඔය වගේ උන්ව නම් මේකෙන් එලවලා දාන්න ඕන. රූපිකා එහෙම කියලා බෑග් එක සූදානම් කරගත්තේ ගෙදර යන්න. ඕෆ් වෙන වෙලාව ලං වෙලා නිසා හැමෝම ගෙවල් වලට යන්න ලෑස්ති වුණා. ඒ අතරේ නෙස්කැෆේ එකක් බොන ගමන් අශීලා Tamanට සිද්ධ වුණ දේවල් අවිෂ්කට කිව්වා. මට නම් මේ කිව්ව දේවල් එක්ක ලොකු සැකයක් තියෙනවා අශීලා. මං අයියා එක්ක කතා කරලා බලන්නම් මේ ගැන. අනේ දැම්ම මේ ගැන සර් එක්ක කතා කරන්න යන්න එපා විශ්ක. සර් ගොඩාක් තරහින් ඉන්නේ මේ ප්‍රොජෙක්ට් එක අපිට නැති වෙයි කියලා. අනේ දෙයියනේ ඒක අපිට නැති වෙන්න නම් එපා. එහෙම වුණොත් මට ජොබ් එකක් නැති වෙයි. අශේරා දුකින් කිව්වා. පිස්සුද ළමයෝ? අපේ අයියා නපුරු වුණාට එයා ගොඩාක් කල්පනා කරලා වැඩ කරන්නේ. ඔයා බය වෙන්න එපා. දැන් ඔයාගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් ටික ඔයා කරලානේ තියෙන්නේ. අපි හෙට බලමු යාලා මොකද කියන්නේ කියලා. ඒක නෙමෙයි. මම ඔයාට පොඩි gift එකක් ගෙනාවා. හැබැයි ලොකු කමට එපා කියන්න නම් එපා. අපේ අයියා තරම් ඉතින් මට සල්ලි නෑනේ. මම කරන ඔන්ලයින් ජොබ් එකේ මේ මාසේ ඉන්කම් එකෙනුයි ගෙදරින් හම්බ වුණු පොකට් මනි ටිකයි දාලා තමයි මම මේක ගත්තේ. එහෙම කියලා අවිෂ්ක පාර්සල් කරපු gift එකක් අශීරට දුන්නා. අනේ මේ මොකක්ද අවිෂ්ක? ගලවලම බලන්න ඉතින්. අශීර කුතුහලෙන් වගේ ඒක ගලවලා බැලුවා. දෙයනේ ෆෝන් එකක්. ඇයි මෙච්චර සල්ලි වියදම් කරේ අවිෂ්ක? අනික මම නිකන් ඔයාගේ යාළුවෙක් විතරයිනේ. ඇයි මේ වගේ දෙයක් ගත්තේ? අපෝ ඒ කියවිල නතර කරගනින් බං. මේක පොඩි තෑග්ගක් ඉතින්. මම ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ගිහින් තමයි ගත්තේ. අවිෂ්ක එහෙම කියද්දී අශේරා ඇස් ලොකු කරගෙන බලන් හිටියා. යකෝ ඔහොම ඇස් ලොකු කරන්න එපා. ඇස් දෙක එළියට පණේවි. ඔයා ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ගිහින් මට ෆෝන් එකක් ගත්තද? එයා ඔයාට බැන්නේ නැද්ද අවිෂ්ක? නෑ බැන්නේ නෑ. බොරු. පුදුම වෙන්න දෙයක් නෑ. මගේ කෙල්ල ගොඩාක් හොඳයි. මාව ගොඩක් හොඳට තේරුම් අරන් ඉන්නේ. බොරු දේවල් වලට කෑ ගහන්නෙත් නෑ. අනික යාම තමයි මේක තේරුවේ. අනේ මට නම් හිතා ගන්නවත් බෑ අවිෂ්ක. ෂනායා කිව්වා ඔයාවකට අනිවාර්යෙන් කැමති වෙයි කියලා. ඒ නිසා මං ඕක ගත්තා. අනේ එයාගේ නම ෂනායද? ලස්සන නම. ඇත්තටම මට කියන්න වචන නෑ. කොහොම ස්තුති කරන්නද මන්ද ඔයාට. මේ ෆෝන් එකට ගිය සල්ලි ටික ටික කපා ගන්න කියලා මම සයාෂ්ලට කියන්නම් අවිෂ්ක. පිසුදා ෂේරා. දැන් මේක අයියා නෙමෙයිනේ දුන්නේ. මමයි ෂනායයි තමයි දුන්නේ. ඒ නිසා පඩියෙන් කපන්න දෙයක් නෑ. මේක තෑග්ගක්. එච්චරයි. ඔයාට මේක එපාද දැන්? අවිෂ්ක ටිකක් සැරෙන් ඇහුවා. නෑ අවිෂ්ක. මම මේකට හරිම කැමති. කො දෙන්න. ඕකේ සෙටප් ටික කරලා දෙන්න. යන ගමන් මං ඔයාව ගේ ගාවින් ගිහින් දාන්නම්. අවිෂ්ක කෙල්ලගේ ෆෝන් එකත් හදලා දීලා ගේ ගාවින් කෙල්ලවත් දාලා ගෙදර යන ගමන් කල්පනා කරේ කවුද අශේරට මේ වගේ ජරා වැඩක් කරේ කියලයි. මට පේන්නේ මෙතන කාගේ හරි ගේම් එකක් යනවා වගේ. මම හොයාගන්නම්කෝ. අදම අයියත් එක්ක කතා කරන්න ඕනේ මේ ගැන. මෙතන සේෆ් නේද සඳනී? ඔව් ඔයා වාඩි වෙන්නකෝ. මොනවද බොන්නේ? අවකාඩෝ එකක් බොන්නම් මං. අද මොකද උනේ? වැඩේ අපි හිතපු විදිහටම වුණා. බොස්ට නම් හොඳටම තරහ ගිහින් ඉන්නේ. අශේරව අයින් කරනවා නම් මට ඇති. අපි බලමුකෝ. හෙට විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි. ඒකිව අයින් කරේ නැතොත් වෙන ප්ලෑන් එකකට යමු. ඔව් අනිවාර්යෙන්ම. සඳනීගේ ඉස්සරහින් වාඩි වෙලා මෙහෙම කතා කර හිටියේ වෙන කවුරුවත් නෙමෙයි. අශේරට මෙච්චර දවස් මාරම ආදරෙන් සලකපු අයෝමි. ඇත්තටම අයෝමි ඔයා ඒ කෙල්ල එක්ක මාරම ෆ්‍රෙන්ඩ්ලි විදිහට හිටියානේ.
සඳනී එහෙම කිව්වා. එහෙම තමයි අනේ. එයා අපිට වඩා ගොඩක් දුප්පත් නිසා මම ගොඩක් උදව් කරා තමයි. ඒත් ඒකි අවිෂ්ක සර් එක යාළුකමක් තියනවා කියලා දැනගත්ත ගමන් මාව පිච්චිලා ගියා. ඒකේ සර් එක්ක යාළු වුණොත් අපිට වඩා ගොඩක් ඉහළට යයි. අම්බෝ අශේරට නම් අවිෂ්ක සර් එක්ක යාළු වෙන්න දෙන්න බෑ අයෝමි. රූපිකා වුණත් කැමති අශේරව කම්පැනි එකෙන් අයින් කරනවා නම්. සඳනී එහෙම කිව්වා. මගේ ඔළුවේ තිබුණේ එයා මගෙන් උදව් අරගන්න නිසා හොඳට ලස්සනට ඉන්නවා වගේ හැඟීමක්. එයා දුප්පත් නිසා එයාට මොනවා හරි දෙද්දි මට අමුතුම සතුටක් දැනුණා. ඒකි දුප්පත්නේ මට හැමදේම තියෙනවනේ කියලා. ඒත් අවිෂ්ක සර් එයාට හොඳම යාළුවෙක්ට වගේ දා සලකද්දි මට ඒක බලාගෙන ඉන්න බැරි වුණා සඳනි. ඔයත් එයාට පොඩ්ඩක්වත් කැමති නැති නිසායි මම කිව්වේ මේක එකතු වෙලා කරමු කියලා. වැඩේ කරද්දී CCTV වල ප්‍රශ්නයක් තිබුණේ නැහැ නේද? අයෝමි ඇහුවා. නෑ අයෝමි. මම මේ පෙන් එක ගත්තෙත් ගොඩක් කට්ටිය එතන ඉන්න වෙලාවක. අනික අශේරාගේ ඩෙස්ක්ටොප් එක එදා ගොඩක් අය යූස් කරා. ඒ නිසා ප්‍රශ්නයක් වෙන විදිහක් නෑ කොහොමත්. අනික එතන CCTV එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ IT එකේ මිහිඳ දවසක් කිව්වා. ඒක ඉක්මනට හදන්න ඕන කියලා. සාන්දනී එහෙම කිව්වේ ඇහැක් ගහලා. ප්‍රශ්නයක් වෙන්නේ නැත්තම් එච්චරයි. අයෝමි එහෙම කිව්වා. ඉතින් යාළුවනේ ඔයාලටත් මේ වගේ පණ දෙන්න වගේ හිටපු යාළුවෙක් මේ විදිහ හතුරුකමක් කරා නම් අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා.